හෙලෝ ට්‍රේඩර්ස් සුබ දවසක් ඔයාලට. අද අපි වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලට අපි Nasdaq ට්‍රේඩ් කරන්න හදපු Nasdaq Quant bot එකේ ෆස්ට් version එකේ සම්පූර්ණ රිවිව් එක ඔයාලට මේ වීඩියෝ එකෙන් අපේ මේ Nasdaq bot කොහොමද ට්‍රේඩ් වෙන්නේ, ඒ වගේම මොන වගේ රිසල්ට් එකක් ජෙනරේට් කරලා තියෙනවද කියන එක කතා කරනවා. ඒ වගේම ඔයාලට වීඩියෝ එක අන්තිමේදී මේක අපි කියන්නේ මේ ට්‍රේඩින් සිස්ටම් එකේ කොහොමද රිසල්ට් එක ඒක අපි AI එකක් භාවිතයෙන් ඇනලයිස් කරලා පෙන්නනවා ඔයාලට. එතකොට ඔයාලට වැඩිදුර විස්තරයක් දැනගන්න පුළුවන් මේක කොහොමද ට්‍රේඩ් වෙලා තියෙන්නේ කියලා. හරි, අපි මෙතනින් ගිහිල්ලා ට්‍රේඩින් නිව් එකෙන් අපේ බොට් ඩවුන් කරගන්නවා. ඔන් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ රිසල්ට් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. කියන්නේ ට්‍රේඩ් ඕපන් වෙලා තියෙන විදිහ ඔයාලට මෙන්න මේ විදිහට මේ ට්‍රේඩින් සිස්ටම් එකේ අපි පාවිච්චි කරන්නේ ඕපන් රේන්ජ් බ්‍රේක්අවුට් කියන සිස්ටම් එක. මේක ගොඩක් වෙලාවට නිව්යෝක් ටයිම් එකෙන් 9 මාරෙන් පස්සේ තමා අපි ගොඩක් වෙලාවට ට්‍රේඩ් කරන්නේ. මෙතන බලා ගන්න පුළුවන් මෙතන ට්‍රේඩ් එකක් ඕපන් වෙලා තිනවා. මේ වගේ ට්‍රේඩ් මේ වගේ තමයි මේ සිස්ටම් එකේ සම්පූර්ණයෙන්ම ට්‍රේඩ් ඕපන් වෙලා තියෙන්නේ. මේකේ සෙටින්ස් පැත්තට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේක තියෙන්නේ මල්ටි ටයිම් ෆ්‍රේම් ට්‍රේඩින් සිස්ටම් එකක්. ඒ වගේම ෆික්ස් ටේක්ස් ප්‍රොෆිට් එකක්, ඒ කියන්නේ රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එකක් තියෙන ට්‍රේඩින් සිස්ටම් එකක් ඔයාලට. ඒ වගේම මේකේ ටයිම් ෆ්‍රේම් අපිට කැමති විදිහට මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක 1 මිනිත් ට්‍රේඩ් වුණාට higher time frame PDRS වගේ දේවල්, ඒ වගේම open range breakout සිස්ටම් එකක් තමයි මේකදී යූස් කරන්නේ. මම ඕනේ විදිහට මේ සිස්ටම් එකේ settings ටික ඔක්කොම හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් ගිහිල්ලා මට ඕනේ ලොඩ් සයිස් එක කැමති විදිහට වෙනස් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඕකේ දීලා ඔයාලට පෙන්නුවොත් එහෙම මෙන්න මේ විදිහට මේකේ සිස්ටම් එකේ ට්‍රේඩ් ඕපන් වෙලා ක්ලෝස් වෙලා තියෙන විදිහ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මේ ට්‍රේඩින් සිස්ටම් එකේ රිසල්ට් එක පැත්තට ගියොත් එහෙම මෙන්න මේ වගේ රිසල්ට් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ බොට් සම්පූර්ණයෙන් හදන්න පටන් ගත්තේ 2025 ජනවාරි මාසේ. අපි හදලා ඉවරුණා දවසේ ඉඳන් අද වෙනකල් බැක් ටෙස්ට් රිසල්ට් එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේක අපි ඩොලර් 1 මිලියන් account එක තමයි මේක රන් කරවලා තින්නේ. ඒ කියන්නේ මේක ටෙස්ටින් විදිහට ඔයාලට කියන්නේ බොට්ට ලබා ගන්නවා නම් මේක සිමියුලේට් කරලා තින්නේ 1 මිලියන් account එක මෙතනින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම 2025 දෙවැනි මාසේ පළවෙනිදා ඉඳන් 2026 හත්වෙනි මාසේ 16 වෙනිදා, ඒ කියන්නේ අද දවස වෙනකල් ඔක්කොම ඩේට් ටික මම මෙතනින් සිලෙක්ට් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේකේ total PNL, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ට්‍රේඩ් වල ප්‍රොෆිට් එක ලොස් එක ගත්ත ට්‍රේඩ් ගන්න බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේ ට්‍රේඩින් සිස්ටම් එක අපිට අවුරුදු දෙක ඇතුළත ඩොලර් 26000ක ගේන් එකක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම 1 මිලියන් account එකකින් 2.6ක් වගේ ගේන් එකක් අරගෙන තියෙනවා. මේක ඔයාලා ඩොලර් 1000ක් නෙවෙයි ඩොලර් 100ක වගේ account එක රන් කරත් ඒ රිසල්ට් එක කිසිම වෙනසක් වෙලා නැහැ. මොකද මේකේ ඩ්‍රෝ ඩවුන් එකක් ගිහිල්ලා නැහැ. මේ account එක රන් කරවන්න පටන් ගත්ත දවසේ ඉඳන් එහෙම තමයි මේ සිස්ටම් එක ට්‍රේඩ් වෙන්නේ. ඒ වගේම මේ සිස්ටම් එක රන් වෙන්න පටන් ගත්තට පස්සේ අපිට ඩ්‍රෝ ඩවුන් එකක් ගිහිල්ලා තියෙනවා 1% වගේ. ඒක ඩොලර් 9000ක වගේ අගයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ප්‍රොෆිටබල් ට්‍රේඩ් ගාන ට්‍රේඩ් 450කින් ට්‍රේඩ් 315ක් වගේ ට්‍රේඩ් ප්‍රමාණයක් ප්‍රොෆිටබල් වෙලා තිනවා. ඒ කියන්නේ 170ක් වගේ සම්පූර්ණ ට්‍රේඩ් වලින් 170ක්ම ප්‍රොෆිටබල් ට්‍රේඩ් විදියට අපිට ක්ලෝස් වෙලා තිනවා. මේකේ වින් රේට් එක ගොඩක් වැඩි අගයක් කියලා ඔයාලට මෙතනින් බලද්දි තේරෙනවා. ඒ වගේම ප්‍රොෆිට් ෆැක්ටර් එක 1.4ක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තව ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ අපිට PNL එක මේකේ බලා ගන්න පුළුවන් තව වැඩිදුර විස්තර ටිකක්. ඒ වගේම මේකේ ට්‍රේඩ් ගත්ත විදිහ ඔයාලට බලා ගන්න ඕනේ නම් මෙන්න මේ විදිහට ගත්ත සම්පූර්ණ ට්‍රේඩ් වල හිස්ටරි එක අපි මේ සිස්ටම් එක හදපු දවසේ ඉඳන් ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. අපි දැන් මේ සිස්ටම් එකේ තිබ්බ ට්‍රේඩ් ටික ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරලා අරගෙන අපි AI එකක් භාවිතයෙන් මේක ඇනලයිස් කරනවා. මම මෙතනින් මේ සිස්ටම් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි, අපි ගිහිල්ලා බලමු Google Gemini එකට. Gemini එකෙන් කොහොමද මේකේ ගත්ත ට්‍රේඩ් ටික මේ සිස්ටම් එක මොන වගේ සිස්ටම් එකක්ද, කොච්චර ප්‍රොෆිටබල්ද, ඉස්සරහදී මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න.
හරි මම මෙතනින් ජෙමිනි එකට ගිහිල්ලා මම දීපු සිස්ටම් එක මට මම ඩවුන්ලෝඩ් කරගත්ත ඔක්කොම ට්‍රේඩර් රිසල්ට් එක ඇනලයිස් කරන්න කියලා AI එකට දෙනවා. ඒකල්ලා එයාට ප්‍රොම්ප්ට් එක දීපු ගමන් එයා මට සම්පූර්ණ ට්‍රේඩින් සිස්ටම් එකේ ලික්විඩිටි කර්ව් එක. ඒ කියන්නේ මොන වගේ ග්‍රෝ එකක්ද ගිහිල්ලා තින්නේ කියලා බලා ගන්න පුළුවන් මෙතනින්. මේ විදිහට $0 වලින් පටන් අරගෙන ට්‍රේඩ් 400ක් යද්දී මොන වගේ රිසල්ට් එකක්ද දැන් මොන වගේ තත්ත්වයකද රන් වෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේක හොඳ ග්‍රෝ එකක ගිහිල්ලා සාමාන්‍යයෙන් රේන්ජ් වෙලා තියෙනවා. මේක ඉස්සරහදී ඊළඟට ආයෙමත් ග්‍රෝ වෙන සීසන් එකකට තමයි යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වගේම මේකේ තව ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ සම්පූර්ණ ට්‍රේඩ් ගාන ට්‍රේඩ් 450ක් විදිහට අපිට පෙන්නලා තියෙනවා. විනින් ට්‍රේඩ් 170යි. ඒ වගේම ලොස් ට්‍රේඩ් 129ක් වගේ අගයක් පෙන්නනවා අපිට. ඒ වගේම සම්පූර්ණ ප්‍රොෆිට් ෆැක්ට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් එක ට්‍රේඩ් එකකට ප්‍රොෆිට් එක කොච්චර ජෙනරේට් කරලා තියෙනවද කියලා ඇවරේජ් වින් එක $285ක් වගේ අගයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ට්‍රේඩ් එක ලොස් වුණාම ඩොලර් කීයක් ලොස් වෙනවද කියලා අගයත් මෙතන බලා ගන්න පුළුවන්. ඒක $480ක් වගේ. මේක ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ account එකට ගැලපෙන විදිහට තමයි මේක වෙනස් කරගන්න තියෙන්නේ. ඒ වගේම සම්පූර්ණයෙන්ම මේ සිස්ටම් එකේ සාමාන්‍යයෙන් මාසෙකට එහෙම නැත්නම් ඇවරේජ් වැඩිපුරම ට්‍රේඩ් එකකින් ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරලා තියෙන්නේ $1580ක්. ඒ වගේම වැඩිපුරම ලොස් එකක් ජෙනරේට් කරලා තියෙන්නේ ලොස් පීරියඩ් එකේ $2700ක වගේ ප්‍රොෆිට් එකක් ඩොලර්ස් ප්‍රමාණයක් මෙතනකින් ලොස් වෙලා තියෙනවා. ඒ වගේම මැක්සිමම් ඩ්‍රෝ ඩවුන් එක $5900ක් වගේ ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඇවරේජ් බයි රේට් කොච්චරක් වින් කරලා තියෙනවද, සාමාන්‍යයෙන් කොච්චර විතර ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරලා තියෙනවද, ඒ වගේම ෂෝට් රේට් ඒ කියන්නේ සෙල් රේට් කොච්චර ප්‍රමාණයක් අරගෙන තියෙනවද, කොච්චර ප්‍රමාණයක් වින් කරලා තියෙනවද වගේ දේවල් විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයාලට අයිඩියා එකක් එන්න ඇති මේ ට්‍රේඩින් සිස්ටම් එක කොහොමද ට්‍රේඩ් වෙන්නේ කියලා. ඔයාලට මම මේක රීප්ලේ ට්‍රේඩින් එකක් විදිහට පෙන්නවුවොත් මම මෙතනින් රීප්ලේ ඔප්ෂන් එක දාගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට මේක ප්ලේ කරලා පෙන්නුවොත් එහෙම කොහොමද මාකට් එකේ රන් වෙලා තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම ප්ලේ කරනවා. සාමාන්‍ය විදිහට අපේ channel හැදීගෙන යනවා. අලුතෙන් day එකේ 9:30 වලට FVG එකක් ඕපන් වුණාට පස්සේ තමයි මේක ට්‍රේඩ් ඕපන් වෙන්න ගන්නේ. ඒක ගොඩක් වෙලාවට 15 මිනිත් මම කලින් පෙන්න විදිහට settings වලින් 15 මිනිත් FVG එකට ආවට පස්සේ තමයි මේක ට්‍රේඩ් වෙන්නේ. range breakout එකක් විදිහට මෙතනින් බලා ගන්න පුළුවන්. අපිට short trade එකක් ඕපන් වෙලා තියෙනවා. long trade එකක් ඕපන් වෙලා තියෙනවා. මේ ට්‍රේඩ් එක රන් වෙනවා. එතකොට අපේ SL එක තියෙන්නේ මෙන්න මේ වගේ තැනක, TP එක තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. එතකොට අපි බලමු මේ ට්‍රේඩ් එක කොහොමද රන් වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඇවිල්ලා මේ විදිහට මෙතනින් ක්ලෝස් වෙනවා පළවෙනි ට්‍රේඩ් එක. ඒ වගේම ඊළඟට අපි දෙවෙනි දවසට යනවා. ඒකත් දිගට මෙහෙම රන් එකගෙන ගිහිල්ලා බලා ගන්න පුළුවන් ඔයාලට ඉස්සරහට යනකොට. අලුත් දවසක 9:30 එකෙන් පස්සේ ෆස්ට් FVG එක හැදෙනවා. ඒ FVG එක හැදුනට පස්සේ මෙතනින් ෆස්ට් ට්‍රේඩ් එක ගන්නවා. ඒක විනින් ට්‍රේඩ් එකක් ඉතින් මෙතනින් ක්ලෝස් වෙනවා. ඒ වගේම සෙකන්ඩ් ට්‍රේඩ් එක ගන්නවා. ඒකත් මෙතනින් ක්ලෝස් වෙනවා. හරි ඔන්න ඔය විදිහට තමයි අපේ open range breakout Nasdaq 1 trading system එක ට්‍රේඩ් වෙන්නේ. ඔයාලටත් මෙන්න මේ වගේ ට්‍රේඩින් සිස්ටම් එකක් මෙන්න මේ වගේ win rate ඇති ට්‍රේඩින් සිස්ටම් එකක් එක්ක manual chart එක analyze කරන්න නැතුව හොඳ profit එකකට යන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ අපිව සම්බන්ධ කරගෙන මේ සිස්ටම් එක අපෙන් ලබා ගන්න එක.
ඒ වගේම ඔයාලට මේකේ ලබා දෙන කියන්නේ ට්‍රේඩින් එකකින් අපිට ලබා දෙන සිගනල් එක අපේ ට්‍රේඩින් ෆලට්ෆෝර්ම් එක කියන්නේ මිටා ට්‍රේඩ් එකට එහෙම නැත්තම් ඔයාලා ට්‍රේඩ් කරන ඕනෙම ට්‍රේඩින් ෆලට්ෆෝර්ම් එකට සිගනල්ලක් විදියට ඔටෝම ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මැනුවල් ගිහිල්ලා මේකෙන් සිගනල් එක ජෙනරේට් වුණාම ඔටෝ මැනුවල් ට්‍රේඩ්ඩක් ජෙනරේට් වුණ ගමන් ගිහිල්ලා අපි අතින් ට්‍රේඩ්ඩක් ඕපන් කරන්න ඕන්න ඔටෝමටිකල්ම ට්‍රේඩ් එක පාස්සෙනවා. මෙතනින් අපිට ඇලට් සර්විස් එක කරා ඒක කරගන්න පුළුවන් URLක් භාවිතා කරලා වෙබ්බුක් බුක්කයා කියස් කරලා මේ වගේ ට්‍රේඩින් සිස්ටම්යක් එක්ක ට්‍රේඩ් කරන්න කැමති නම් ඔයාලත් අපිව සම්බන්ධ කරගන්න. ඔයාලට සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝකින් ඔයාලත් එක්ක හම්බෙමු. ඒ වීඩියෝ එකෙන් අපි Nasdaq One Pro ඒ කියන්නේ Nasdaq වල හදපු අපේ මේ ට්‍රේඩින් සිස්ටම් එකේම version 2 එක. ඒ කියන්නේ මේකට වැඩිය හොඳ රිසල්ට් එකක් තියෙන තව ට්‍රේඩින් සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක ගැන අලුත් රිවිව් එකක් අරන් ඉන්නම්. එතකල් ඔබලට සුබ දවසක්.